පාගමනේ භික්ෂුවට පොර කාලා තද වෙලා සල්ලි දීලා තාදු කියලා බුදියගෙන වැදලා පෙරලිලා වැඳලා එතනත් මහා නොහික්මුණු අබෞද්ධකමක් පෙන්නලා අර භික්ෂුන් වහන්සේට ඒක පාලනය කරගන්න සිද්ධ වුණා. අන්තිම කතාවේ ජනාධිපතිත් ඉස්සරහා අපිට අහගන්න වුණා ඒ අන්ධ භක්තියට යන්න එපා සතියේ පිහිටන්න කියලා. ඕක භක්තිය නෙමේ ඕක නෙමේ සිහිය කියලා. අහගත්තා. Black Cherries Films. පහුගිය සතියේ පහුගිය දින කීපය ඇතුළත පහුගිය සතියේ සිද්ධි දෙකක් අපේ මේ මුළු ලංකා ඉතිහාසයේම හරස් කඩක් වගේ මෙතුවක් මේ වෙනකන් අපි ආපු ගමන මෙම හරස් කඩකින් වගේ කපලා බලන්න පුළුවන් සිද්ධි දෙකක් සිද්ධ වුණා පහුගිය දින කීපය ඇතුළත. ඒ සිද්ධි දෙක එක්ක ඒ සිද්ධි දෙක වටේ මාධ්‍ය හැසිරිච්ච විදිහත් එක්ක ඒ සිද්ධි දෙකට දක්වපු ජනතාවගේ ආකල්පය දේශපාලනඥයින්ගේ ආකල්පත් එක්ක ඒ සිද්ධි දෙක අපිට මුළු ලංකාවෙම කතාව. අපි මේ ඉන්න ඛේදවාචකේ සුනාමියට වඩා භයානක, කළු ජූලියට වඩා භයානක. LTT එක්ක තිබිච්ච අර මහා කුරිරු ජාතිවාදී අන්තවාදී ප්‍රශ්නෙට පාස්කු ප්‍රහාරයට වඩා භයානක සිද්ධි දෙකක ක්‍රොස් වීමක් සිද්ධ වුණා. එක තරුණ වියට්නාම් භික්ෂුවක් නග්න දෙපයින් බෝධි අංකුරයක් අරගෙන ලෝකසාමය උදෙසා යන ගමන ගිහිල්ලා ලෝකසාමයෙන් නැතිම තැන මහා අපායක පැල කරන්න බෝධි අංකුරයක්. ඒ බෝධියත් එක්ක ඒ බෝධි මූලයේ ප්‍රඥාව ආලෝකයේ ගිහිල්ලා අන්ධකාරේ පැල කරන්න එක වියට්නාම් භික්ෂුවක් නග්න දෙපයින් වඩිනවා රට මැද්දේ. අනිත් පැත්තෙන් භික්ෂුන් වහන්සේලා 22 මත්ද්‍රව්‍ය එච්චාක ඒත් යම් හේතුවකට මේ පොළොවේ පහළ වෙච්ච ශාක වෙන හේතුවලට පාවිච්චි කරන්න. ශාක වෙන හේතුවලට පාවිච්චි කරන්න. අකැප කියලා අයින් කරපු අත තියන්න බැරි දැනක තියෙන වෘක්ෂයක් අරගෙන ලංකාවට එනවා කාගේ හරි ලණුවක් කාලා හරි දැන හරි රැවටිලා හරි නොදැනුවත්ව හරි මොනවා හරි වෙලා පාවිච්චි වෙලා ලංකාවට අර ආලෝකයේ බුද්ධ ආගම අරගෙන ගිහින් අර පැල කරන්න යන ගමනයි අර තරුණ භික්ෂුවයි ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා ටිකක් මේ වෙච්ච මේ ඛේදවාචකයේම ඇති මං හිතන්නේ අපිට වාඩි වෙලා පොඩ්ඩක් කල්පනා කරන්න මචං අපිට මොකද වුනේ කියලා. මේක ඉන්න ලොක්කෝ ටික ඔක්කොම වාඩි වෙලා කල්පනා කරන්න ඕන මොකද අපිට වුනේ කියලා. එක මහානායක කෙනෙක් හරි එක මහා ලොකු නායක කෙනෙක් හරි කවුරු හරි බෞද්ධ භික්ෂුවක් හරි බෞද්ධයෙක් හරි බෞද්ධ ගුණධර්ම අන්‍යාගමිකයෙක් හරි කවුරු හරි ඇහුවා මම දැක්කේ නෑ අර භික්ෂුන් වහන්සේලාගෙන් පුතේ අපිට මොකද බම් මේ උනේ කියලා. එහෙම බෞද්ධකමක් මේ ප්‍රශ්නේ විග්‍රහ කරගන්න කොටවත් තිබුණේ නෑ. මේක හිඳෙලා. මේක හිඳි හරිනම් මේ බෞද්ධ රටේ ඒ භික්ෂුන් වහන්සේලා ලංකාවට එනකොට මෙහෙම වැරද්දක් එක්ක එනකොට අනීතික දෙයක් එක්ක ආවනම් ඒ සිවුරෙන් පේන්නේ සිවුර දරන්නා නෙමෙයි සිවුර දරන්නා රඳා පවතින ධර්මයේ හේයි ලෝකෙට පේන්නේ එළියට පේන්නේ මේ බෞද්ධ නම් රාජ්‍ය මේක රහසින් නීතිය කරන්න තිබ්බා. ඒ 29 දෙනම තරුණ භික්ෂූන් දැන් සිවුරු රඳවන කියලා වැඩක් නැහැ. දැන් චීවරධාරීන් කියලා වැඩක් නැහැ. ඔක්කොම චීවරධාරීන් තමයි. කියලා වැඩක් නැහැ. දැන් මොකද උනේ? ඒ භික්ෂූන් වහන්සේලාගේ එක එක්කෙනාගේ ජීවිතයේ එතෙන්ට ආපු ගමනේ මොකද වෙලානේ? භික්ෂූත්වය කියන්නේ එහෙම සෙල්ලමක් නෙමෙයි. මේ භික්ෂූත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. පරිසරය කුලප්පු වුණාට වඩා මිනිස්සු ගහගත්තට වඩා භයානකයි විඥාන ස්කන්ධය පැටලෙනකොට පුපුරනකොට අඳුරට යනකොට මේ ඒ කලාපේ නියෝජිතයෝ පැවිද්ද එහෙම තොග පිටින් දෙන්න පුළුවන් ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒක තමන් ස්වයං තීරණයකට ඇවිල්ලා බෞද්ධ ධර්මය කියලා කියන්නේ ලෝකෙ මිනිස්සුන්ව නිදහසින්ම තියෙන ධර්මය. මිනිස්සුන්ව නිදහස් කරන ධර්මය. ඒ නිදහස් කරන ධර්මය කොටුවකට දාලා ඒකේ පැවිද්දට නීති රීති පද්ධතියක් පනවලා රකින්න බැරි. ඒක රකින්න උවමනාවක්වත් නැති. ඒක රැකීමෙන් එළඹෙන ඵලය ගැන අදහසක් උවමනාවක්වත් නැති. එක්ක ඉඩමකට එක්ක අධ්‍යාපනයකට
එක වෙන හේතුවකට භික්ෂූත්වය දරන එහෙම රකින්න බෑ. භික්ෂූත්වය මේ අර්බුදයට ගිහින් තියෙනවා කියන එකේ තේරුම මේ ධර්මය විතරක් අන්තිමට ඉතුරු වෙන්න යන මේ අන්තිම බිමේ ධර්මයේ ඉතුරු නොවෙන්නයි යන්නේ කියන එකේ ඉංගියක්. අර ඒක තරුණ භික්ෂූන් වහන්සේලාගේ උන්වහන්සේලාගේ කතාව අහලා බලලා කවුරු හරි මේක ගැන මේ බෞද්ධ භික්ෂූත්වය දරන ඒකේ අයිතිකාරීත්වය දරනවා කියලා හිතාගෙන ඉන්න කවුරු හරි මේක ගැන හිතුවද බෞද්ධ ඇහැකි බුදුහාමුදුරුවෝ හිටියනම් මොකද්ද කරන්න කියන ඇහෙන් දේශපාලනේ ඇහෙන් ඒක දිහා බලලා පට්ට ගැහුවා. විපක්ෂය තමන්ගේ වාසි ගන්න ආණ්ඩුව මේක කරේ කියන්න ප්‍රාථමික තර්ක ගෙනල්ලා. නෑ මේක මේගොල්ලෝ කරේ කියන්න තව කට්ටියක් තර්ක ගෙනල්ලා. හැමෝම තම තමන්ගේ අත හොද ගන්න අනික් උන්ට බෝලේ පාස් කරලා. හැල්ලු කලේ අර ජීවරේ. ඒ ජීවරේ විසින් සංකේතවත් කරන උත්තරීතර බුද්ධ ධර්මය මේ බිමේ පමණක් තියෙන මේ වෙනකොට. ඒකයි අර බෝධි අංකුරය ගන්න වියට්නාම් හාමුදුරුවෝ මෙහි ඇවිල්ලා ඇමරිකාවට වඩින්නේ. ඒකේ රැකවල්ලු වල්මත්. මේකේ කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ පහුගිය ටිකේ එක පැත්තකින් අර බල්ලට සිවුර අඳපු තරුණ භික්ෂුව. ඔහුගේ කතාව. අපි දන්න පන්සලක් පල්ලියක් අස්සේ මේ පැවිද්ද පුරන්න යන අහිංසක මිනිස්සුන්ගේ අහිංසක ඇරියස් කන්දක් හින්දා සිද්ධ වෙන අප්‍රමාණ පාප කර්මයි කියලා ඔවුන් හිතලා ඔය ඒ ගිල්ටි කොන්ෂස්නස් එක ඇතුලේ සදා අඳුරේ දුක් විඳින්න උඹ පත් කරපු භික්ෂූත්වය හිර ගියා. ඒක choice එකක්. ඒක තෝරගන්න ඕන එකක්. ඒක එළඹෙන්න ඕන මාර්ග ඵලයක්. ඒ මාර්ග ඵලයක ප්‍රතිබිම්බයක්. මිසක් බුදුහාමුදුරන්ට විකට ඇඳුම් තරගෙට හඳිනවට නෙමෙයි භික්ෂූත්වය කියන්නේ. ඒ හින්දා මං හිතන්නේ දැන් මේ සිද්ධ වෙන මේ ඛේද වාචකයේ ඇතුලේ අපි දන්නවනේ, ගමම දන්නවනේ, රටම දන්නවනේ මොකද වෙලා තියෙන්නේ කියලා අපිට. රටම දන්නවා. අපි ඇස් පියාගෙන ඉන්න. ඒකේ මුලට ගිහින් බලන් දැන් ඒකට අර මං දැක්ක කවුද වැඩි හිටි පරිණත හාමුදුරු නමක් උන්වහන්සේ යෝජනා කරන රාජ්‍ය නීතියට මේක යටත් කරන්න. තව නීති දාලා හිර කර භික්ෂූත්වය කියන්නේ නිදහසක්. කොයිම නීතියකටවත් යටත් නැති බවක්. බුද්ධ භවයේ නියෝජනයක්. කවුරුත් කියනවට නෙමේ රකින්නේ සීලය. කාටවත් බයේවත් නිකාය විරෝධී හින්දාවත් නෙමේ රකින්නේ සීලය. ඒ සීලය තමන්ගේ ඇතුළත භික්ෂූත්වයෙන් රැකෙනවා. එහෙම භික්ෂූත්වය මේ පොළොවේ තිබිච්ච අදටත් යන්තම් තැන් වල ඉතුරු වෙලා තියෙන මා පදාස විදිහට නැති වෙලා යන එක්ක පොලිටික්ස් කරන්න ගිහිල්ලා නැත්තම් ජාතිවාදයේ වපුරන්න ගිහිල්ලා නැත්තම් සුවකීය වර්ගය වෙනුවෙන් පෙනී හිටින්න ගිහිල්ලා නැත්තම් කාගේ හරි ලනු කාලා දේශපාලනඥයන්ගේ ප්ලෑන් වල නටන්න දන්නවනේ අපි එහෙම අය අවුලලා ආර තියෙන රොඳම වාහනේ අරගෙන ඒක ගත්ත එක මරු කියලා එලවලා පෙන්නමින් මේ භික්ෂුන් වහන්සේ අපි දැක්ක පහුගිය ටික. තමන් රහත් කියලා තමන්ගේ පිළිම හදාගෙන විෂ්ණු දෙවියන්ට කඩවර අප්පච්චිට පලි ගහන රහත්තුරු අපි දැක්ක පහුගිය ටික. හොඳ නෑ. ඒක හොඳ නෑ කුණු අරපගේ නාමතුරු අපි දැක්ක පහුගිය ටික. තමන්ගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගාන වැඩි වෙනකන් හුරේ කිය බලන් හිටපු භික්ෂුන් වහන්සේලා අපි දැක්ක පහුගිය. බල්ලන්ට සිවුර අන්දලා සිවුර බල්ලට දාපු භික්ෂුන් වහන්සේලා අපි දැක්ක පහුගිය. මේ ඔක්කොම විපක්ෂයට වාසිදායක කරන්න අසිංහල අබෞද්ධ රාජ්‍යයක් මේ තියෙන්නේ කිය ආයෙමත් අන්තවාදයේ වපුරන භික්ෂුන් වහන්සේලා අපි දැක්ක පහුගිය. උසාවි ගානේ DNA සහතික උස්සන් යන භික්ෂුන් වහන්සේලා අපි දැක්ක පහුගිය. ගස් කපලා අපයෝජන වලට අවුවෙලා පව් ඉඩම් අයිතිය වෙනුවෙන් දේපොළ උරුමය වෙනුවෙන් ලොකු හාමුදුරුවන්ව මරන පොඩි හාමුදුරුවන් අපි දැක්ක පහුගිය. දැන් ඔවුන් අසහනකාරී තැනක ඉන්නවා කියලා පේනවා. ඔවුන් ගහනවා කියලා පෙන්නන මත්ද්‍රව්‍යයි. ගහන්න අරන් එන මත්ද්‍රව්‍යයි. ඒ මත්ද්‍රව්‍ය පිළිබඳව තිබිච්ච බිය සැක ඒ ගැන තිබිච්ච අපුල අකැපතාවේ අදහස බිඳීලා ඒවා ගේන තරමට භික්ෂූත්වය එතෙන්ට ගිහිල්ලා. මේ චීවරධාරීන් කියනවා හොර ගණයෝ කියනවා නෑ භික්ෂුන් වහන්සේලා තමා. ඔවුන්ගේ භික්ෂූත්වය නැති කරන්න ඒක හේතුවක් නෙමේ. ඔවුන් එතෙන්ට පත්ුනේ කොහොමද කියලා බලපුවාම මේ අපේ රටට වෙලා තියෙන වින්නයි අපිට තේරුම් ගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. මේ සිද්ධ වෙච්ච සිද්ධියේදී ඒකට මූල දීපු මේ
අහිංසක විසි දෙන්න හිතලා ප්ලෑන් කරලා විකුණ ගන්න ගෙනාවා. යාළුවොත් එක්ක බෙදාගෙන ගහන්න ටිකක් හම්බෙනවට ගෙනාවා. ධර්මයේ සුවය රහය ධර්මයේ ඒ මිහිර දැනෙන්නේ නැති නිසා ඒක මත්ද්‍රව්‍යයක හොයන්න. ඒ හොයන තැනට පත්වෙච්ච දැවැන්ත විදිහට ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙන තරමට එතෙන්ට පත්වෙච්ච භික්ෂූත්වයේ සුවය රසය මිස් වෙච්ච තැන ඒකට කරන්න දෙයක් නැති වෙලා. ඒ කරන්න ප්‍රේමය කරන්න තියෙන එකම දේ කියලා නොදන්න නිසා කරන්න දෙයක් නෑ වගේ පෙනිලා ඒ කරන්න දෙයක් නැති කාලේ ඇතිවෙන ආවේග හැඟීම් යටපත් කරගන්න දඟලලා ඒවා හිර කරලා හංගලා ඒවා උඩ අඳුරු අපයෝජනීය ජීවිත අන්ධකාර අත්දැකලා ඒ ඔක්කොම එකතු වෙලා ඇරියස් කන්දක් වෙච්ච විකෘති අතිවුරකින් වහගන්න තත්ත්වයට භික්ෂූත්වයේ ආධ්‍යාත්මිකත්වයේ පත් වුණේ කොහොමද කියලා හිතන්න වෙලාවක් මේ. ලෝකේ ඉන්න ලොකුම වැරදිකාරයෝ අර 27 නම කරලා අඟුලිමාලට තිබිච්ච සමාව අඟුලිමාල දෙස බලපු බෞද්ධ බැල්ම බුදු බැල්ම ඔවුන්ට අහිමි වෙලා දුෂ්ට වෙලා තූර වෙලා රස්ස කර කන මස්වැදැල්ලක් වගේ වෘකයෝ අපි මේක ඔජ දමමින් කනවා. සර්පයා බඩිකින්නට උගෙම වල්ගේ ගිලගන්න පටන් ගත්තා වගේ ඌට ආපහු ගන්න බැරි තැනකදී අඩේ මංගිල්ලේ මගේ වලිගෙමයි කියලා තේරුණා වගේ අපිට වෙලා තියෙන්නේ. වමාර ගන්න බැරි වෙලා. අපි විසින්ම අපිව ගිලගෙන අපේ වාසියට අපි උත්තරීතර දේවල් පාවිච්චි කරන්න පට ලෝකෙ මේක මේ මහා චිත්‍රය ඇතුලේ ලෝකෙ මේ දකින්නේ මේ බෞද්ධයෝ බුද්දිසම් කියන්නේ මෙහෙම එකක් වගේ පින්තූරයක් එළියට යන්නේ ඒකයි යවන්න ඕන අන්ධකාරය අලවලා පැවැත්ම මේ ලෝකය උන්ට ඕන පැත්තට අරගෙන යන්න නම් ඒකයි ඒගොල්ලෝ කරන්න ඕන. ඒකයි ඒගොල්ලෝ මේ දැන් කරමින් ඉන්නේ. එහෙනම් ඒ ඛේදවාචකය මේ මොහොතේ අපි මුහුණ දෙමින් ඉන්නේ. අපි මොනවා හරි මේ වෙලාවේ මේක ගැන නොකළොත් මේ තැන් වල අහිංසක පන්සල් අස්සේ ටැග් ගැහෙන අන්ධකාර පුංචි දරුවන්ගේ ගෙදරින් වියුක්ත වෙච්ච විඳින්න ඕන කිසි දෙයක් විඳින්න නැති ඒව ගැන අදහසක්වත් නැති තැනක ඇරියස් බවා ගනිමින් ඉන්න අන්ධකාරයක ගිලිමින් ඉන්න අහිංසක මිනිස් ප්‍රාණීන් ගොඩක් මේ සිවුරෙන් තමන්ගේ ඔළුව වහගෙන යනවා. අපි බලන්න ඕනයි කියලා මට හිතෙනවා. අපි පැවිද්ද ගැන අලුතෙන් හිතන්න ඕන කියලායි මට හිතෙන්නේ. අර පාගමනේ භික්ෂුවට පොර කාලා තද වෙලා සල්ලි දීලා සාදු කියලා බුදියගෙන වැදලා පෙරලිලා වැඳලා එතනත් මහා නොහික්මුණු අබෞද්ධකමක් පෙන්නලා අර භික්ෂුන් වහන්සේට ඒක පාලනය කරගන්න සිද්ධ වුණා. අන්තිම කතාවේ ජනාධිපතිත් ඉස්සරහා අපිට අහගන්න වුණා ඒ අන්ධ භක්තියට යන්න එපා සතියේ පිහිටන්න කියලා. ඕක භක්තිය නෙමේ ඕක නෙමේ සිහිය කියලා අහගත්තා. අනිත් පැත්තෙන් අර භික්ෂුන් වහන්සේලා මෙහෙම යනකොට ඒත් අබෞද්ධ දුෂ්ට දෘෂ්ටියකින් මුන් මේක කෑවා. උන් ලෝකින්න ලොකුම පව්කාරයෝ බවට දක්වලා. කිසිම බෞද්ධ නැති දෘෂ්ටියකින් ඒකටත් ඒ අදම කමම පානවා. මේක මේ වෙලාව නැවතිලා බලලා සුනාමියට පස්සේ අලුත් එකක් හදාගන්න පුළුවන් කාලයක් එළඹෙනවා නිසා මහා ව්‍යසනයකට පස්සේ ජපානයට බෝම්බේ වැටුණාට පස්සේ ඒ අන්තිම අඩියෙන් මේකේ මහා දියුණුව උදා වෙන නිසා මේ වෙලාව හරි මොහොත මේක ඇතුළේ නැති වෙන්න ඉඩ තියෙන එහෙම වෙන්න දෙන්නේ නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. නමුත් එහෙම වෙන්න විදිහක් නැත්තේ අපි මේවා මේ විදිහට විග්‍රහ කරගත්තොත් තමාම නිසා අපි මේ මොහොත හරි පරිස්සමින් බලන්න ඕන වෙලාව. මේක ආධ්‍යාත්මික රටක් මේක. මේක ආධ්‍යාත්මික රටක්. වෙන මුකුත් මේකේ නැහැ. වෙන ලෝකෙ කොහෙවත් නැති මහා ප්‍රඥාව මේකේ තාම ඉතුරු වෙලා තියෙනවා. ඉන්න එක රකින්න ඕනේ. ඒක රැකෙන්න ඕනේ. භික්ෂූත්වය ගැන අර අත දරුවෝ භික්ෂූත්වයේ පනවලා ඔවුන්ගෙන් ජීවිතය අයින් කරලා විකෘතිතාවයක පනවනවද? බෞද්ධයෙක් වීමත් දාර්ශනික වැඩක්. බෞද්ධයෙක් වීම කියන්නේම නිදහස්ම මිනිහා බවට පත්වෙන මහා දාර්ශනික ප්‍රඥා සම්ප්‍රයුක්ත වැඩක්. බෞද්ධ භික්ෂුවක් වෙනවා කියන්නේ මාර්ග ඵලලාභී වෙනවා වගේ වැඩක්. ඒක නොවී බැරි තැන කෙනෙක්ගේ ඇතුලෙන් එන අභ්‍යන්තර උවමනාවක්. පැවිද්ද. ඔය පැවිද්දට යන මොනම අයුරින් හරි මොන පැත්තකින් හරි මොන විදියකින් හරි පැවිද්දට යන හැම භික්ෂුවක්ම
ආලෝකයේ වෙත ගමන් කරන බලාපොරොත්තු සහගත ආත්ම බලාපොරොත්තු සහගත මිනිස්සු. හැබැයි එතෙන්ට ඒක හොයාගෙන ගිහින් ඒක ඇතුළෙම ඒක විකෘතිතාවයක් බවට පත් කරගෙන ගුහක වෙලා දුෂ්ට වෙලා පයවී වෙලා අසහනෙන් එළියට යනවා. ඇතුළේ හිටියත් අසහනෙන් එළියට ගියත් අසහනෙන්. මං හිතන්නේ පැවිද්ද ගැන හිතන්න හොඳම වෙලාව මේක කියලා. Black cherries, films.